ඒ දවස මට කවදාවත් අමතක වෙන්නේ නැහැ. මගේ උවමනාවට තමයි අපි දෙන්න මේ ගමන ගියේ. මගේ පළවෙනි ඇඩ්වෙන්චර් එක. මීමුරේ ගමෙන් තමයි අපි ඇතුල් වුණේ. සැරින් සැරේ ශබ්ද ඇහුණා. ඒත් අපි ගණන් ගත්තේ නැහැ. මොකද මේක ලොකු කැලෑවක් නිසා. මගේ ෂූ එකේ ලේස් එක ලිහිලා තිබ්බ නිසා මම ඒක තද කරා. එයා මීදුම අතරින් ඉස්සරහට ගියා. ඒ මීදුම ගැන මට සැකයක් ආවා. මොකද ඒ වෙලාවේ මීදුමක් තිබුණේ නැහැ. මම ගොඩාක් බය වුණා. කෑ ගහලා කතා කරා. මට ඒ ගැන මතක් වෙද්දිත් බයයි. මට තේරුණා කෙනෙක් පස්සෙන් එනවා කියලා. මම දුවන්න පටන් ගත්තා. මට ඒ මූණ මැවිලා පේනවා. උන්ට හයියෙන් දුවන්න බෑ. ඒත් මට ගොඩක් දුර යන්න බැරි වුණා. මම හිතාගත්ත ඒ මගේ අවසානය කියලා. මම නැගිටලා බලද්දි උන් මාව හිර කරගෙන හිටියේ. දෙතුන් දෙනෙක් ගිනි මැලයක් ළඟ හිටියා. උන් දියුණු සත්තු జాතියක් නෙමෙයි. හැබැයි මට කරදරයක් කරේ නෑ. මාව හිර කරලා තිබ්බ තැන සිදුරක් තිබ්බා. පන්දමත් අරගෙන මම එතනින් පැනගත්තා. යද්දි මට හම්බුණා සේනකගේ අතේ තිබ්බ මුද්ද. සේනක ජීවතුන් අතර නැතුව ඇති. ඒත් මම අදටත් ඒ දුන්න පොරොන්දුව රකින්න.